හරි. අපි දැන් බලමු products කියන menu එකේ අපිට මොනවාද කරන්න තියෙන දේවල් කියලා. අපේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ system එකේ මේ අපේ business එකේ තියෙන මූලික ප්‍රධානම දෙයක් තමයි මේ products කියන්නේ. අපි මෙතනදී අපේ product එක add කරගන්න විදිය, product list එක maintain කරන විදිය, barcode print කරන විදිය, එතකොට variations, variable values set කරන විදිය, products එකපාර product list එක opening stock එකත් එක්කම import කරන විදිය. එතකොට මම අර කලින් menu එකේ contacts වලදී කිව්වා වගේ selling price group එක කොහොමද දාගන්නේ, units දාගන්න විදිය, categorize කරගන්න විදිය, brands, warranties වගේ අපිට අවශ්‍ය කරන ඔප්ෂන්ස් ඔක්කොම ටික තියෙන menu එකක් තමයි products කියන්නේ. අපි list products වලට ඉස්සරහම ගියාම මෙතන list products වල අපිට දැනට මුකුත් නැහැ, මම මුකුත් දෙන්න කරලා තියෙන්නේ. මෙතනින් තමයි අපේ product list එක අපි බලන්නේ. අපිට මෙතනින් add product වලින් අපිට පුළුවන් product එක add කරගන්න. නැත්නම් මෙතන menu එකේ තියෙන add product option එකකට අපිට පුළුවන් product එක enter කරන්න. අපි product එකක් enter කරගන්න sheet එක තමයි මෙතන අපේ product name එක දාගන්න ඉතින් ඒක කොහොමද කියනවා. මම මේ ටික පැහැදිලි කරනවා. අපි product එකක් දාගමු. test product කියලා. අපි product name එක විදිහට මෙතන type කරන එක තමයි අපේ invoice එකේ print වෙන්නේ. එතකොට reports වල print වෙන්නේ, stock report වල, item report හැම දෙයකම මේ නම තමයි print වෙන්නේ. ප්‍රධානම දේ invoice එකේ print වෙන්නේ මේ නම. ඒකින් මෙතන අපි invoice එකේ print වෙන්න අවශ්‍ය කරන නම තමයි type කරගන්නේ. අනිත් එක අපි මේක unique නමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එකම product එකට product දෙකකට same names තියෙන්න බෑ. එකම නම තියෙන්න බෑ. එහෙම තිබුණොත් එහෙම අපිට system එකකින් කරන්න දෙන්නේ අපිට මෙතන නම දාගන්නකොට අපි මේ විදිහට ඔක්කොම කල්පනා කරලා නම දාගන්න. ඊළඟට අපිට තියෙන්නේ SKU කියන option එක. මෙතනදී අපිට product එකක් දාගන්න අපි හිතමු supermarket එකක් කියලා. supermarket එක නම් හැම product එකකම ගොඩාක් product වල barcodes තියෙනවා. එතකොට අපි මේ SKU කියන තැනට අපි barcode එක enter කරගන්න ඕනේ අදාළ product එක. අපි දුම් Melbourne cream එකක් කියලා. Melbourne cream එකක් කියන නම මෙතන ගහලා gram ගානක් දාලා ඒ ටික දාලා අපි SKU කියන තැනට ඒ අදාළ product එකේ barcode එක type කරගන්න ඕනේ. නැත්නම් barcode එකෙන් scan කරගන්න. එතකොට තමයි තියෙන්නේ මේ අපි bill කරන වෙලාවේදී barcode එක scan කරාම item එක bill කරන්න වැටෙන්නේ. නැත්නම් අපි සාමාන්‍යයෙන් ඒ වගේ නැතුව නිකන් අපි තුමු phone shop එකක් හරි hardware එකක් හරි ඒ වගේ barcode ගොඩක් සඳහන් වෙන්නේ නැති item selling කරන business වල අපි system එකට දෙනවා barcode එක generate කරන්න chance එක. මොකද අපිට ගොඩාක් lazy. system එකෙන් අපිට අනුපිළිවෙලට barcode එක generate කරලා දෙනවා. එතකොට අපිට ඒක sticker එකක් print කරලා item එකේ අලෝගෙන අපිට පුළුවන් ඒ sale කරන වෙලාවේදී හරි stock එක balance කරන වෙලාවේදී අපිට ඒ ටික check කරගන්න. එහෙම අවශ්‍ය නැහැ අපි මෙතන මුකුත් දාන්න මේක empty කියන්නේ. එතකොට system එකෙන් auto generate කරලා දෙනවා. ඒ product එකට අදාළව barcode එක. ඒතර barcode type එක අපි සාමාන්‍යයෙන් මෙතන type වර්ග දෙතුනක් තියෙනවා. නමුත් අපි ලංකාවේ ගොඩක් scanners වල scan වෙන barcode type එක තමයි code 128 C128 කියන්නේ. අපි ඒකේ විදිහට ඒක මුකුත් කරන්න යන්නේ නැහැ. ඊළඟට unit එක. unit එක කියන්නේ අපි item එකක් අපි විකුණන විදිහ. ඒ කියන්නේ box විදිහටද, pack විදිහටද, එහෙම නැත්නම් kilo විදිහටද, gram විදිහටද, liter, milliliter, kilometer, centimeter ඒ වගේ අපිට ඕනම unit එකක් මෙතනට enter කරගන්න පුළුවන්. අපි දැන් මෙතන pieces කියන එක තියෙනවා. මේ මෙතන pieces කියලා පෙන්නන්නේ pieces විතරයි. නමුත් අපිට unit එක enter කරන්න තැනක් ඉස්සරහට යනවා. අපිට කැමති unit එකක් enter කරලා තියාගන්න පුළුවන්. අපි unit එක විතර pieces දාගන්නවා. brand එකක් අපි enter කරගන්න අවශ්‍ය නම් enter කරගන්න. නැත්නම් මෙතෙන්දී අපිට එකතු කරගන්නත් පුළුවන්. එහෙම test brand කියලා අපිට දාගන්න පුළුවන්. short description අවශ්‍ය නම් දාගන්න. නැත්නම් අවශ්‍ය නැත්නම් ඕනේ. save කරාම brand එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙතන category තියෙනවා. මම තාම මෙතන category මුකුත් enter කරලා නැහැ. ඒකද මෙතන මුකුත් පෙන්නන්නේ නැහැ. අපිට කැටගරි එක empty යන්නත් පුළුවන්, දාන්න දු තියන්නත් පුළුවන්, දාලා ගන්නත් පුළුවන්. කැටගරි එකක් දාන එකේ chance එක තමයි අපිට bill කරන වෙලාවේදී item එක හොයාගන්න ලේසි. අනිත් එක stock report එකක් ගන්න වෙලාවක අපිට category wise stock එක ගන්න පුළුවන්. ලොකු variables ගොඩාක් තියෙන
ස්ටොක් එකක් නම් අපි කැටගරි වයිස් වෙන් කරලා තියාගන්න අපිට ලේසි. සබ් කැටගරි එකත් අවශ්‍ය නම් විතරක් දාගන්න ඕනේ නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන බිස්නස් ලොකේෂන් එක ලොකේෂන් එකක් ඉන්න මෙතන ලොකේෂන් අපි ඔටෝ එකක් වැඩලා දෙනවා. නමුත් දෙක තුනක් තියෙනවනම් අපි මෙතන මේ ප්‍රොඩක්ට් එක අදාළ වෙන්න මොන ලොකේෂන් එකට කියලා අපි එන්ටර් කරන්න. ඔක්කොම ලොකේෂන් ටිකට අදාළ නම් අපි ඔක්කොම ටික එන්ටර් කරලා තියන්න ඕනේ. ඒක අපි තුනක් තියෙනවා නම් එකකට විතරයි අපිට මේක අවශ්‍ය වෙන්නේ කියලා හිතනවා නම් අපිට මේ ලොකේෂන් එක විතරක් දාලා තියන්න පුළුවන්. එතකොට මේ ලොකේෂන් වලට ඒක දාලා තියෙන්නේ නැති ඒවට මේක පෙන්වන්නේ නැහැ. අයිටම් එක පෙන්වන්නේ නැහැ. දාලා තියෙනකොට අයිටම් පෙන්වනවා. ඊළඟට මැනේජ් ස්ටොක් කියන ටික් එක. මැනේජ් ස්ටොක් කියන ටික් එකෙන් අපිට පුළුවන් මේ ටික් එක දාලා තිබුණොත් මේ ප්‍රොඩක්ට් එකේ ස්ටොක් එක මැනේජ් කරන්න. කියන්නේ අනිවාර්යෙන් අයිටම් තියෙන ඕනේ බිල් කරන්න. අයිටම් නැත්තම් GRN කරගන්න ඕනේ. අයිටම් තිබුණොත් විතරයි බිල් කරන්න පුළුවන්. ඒ වගේ ස්ටොක් එකක් අදාළම වෙන ස්ටොක් එකක් ෆලෝ කරන. ස්ටොක් එකක් ට්‍රැක් කරන ප්‍රොඩක්ට් එකක් වෙනවා. ඒක අයින් කරොත් ඒ මොකුත් නැහැ. ස්ටොක් බලන්නේ නැහැ. ස්ටොක් තිබුණත් බිල් කරනවා නැත්නම් බිල් කරනවා. ඒක තමයි මැනේජ් ස්ටොක් කියන ටික එකෙන් කරන්නේ. ඊට ඇලර්ට් ක්වොන්ටිටි කියන්නේ අපිට මෙයා දෙනවා සිස්ටම් එකෙන් දෙනවා අපිට දාන්න පුළුවන් මේ අයිටම් එකේ කොච්චර ප්‍රමාණයක් බැලන්ස් තියෙද්දි අපිට ඇලර්ට් එකක් එන්න ඕනේ. අපි හිතමු හાર્ඩ්වෙයාර් එකක් කියලා. අපි හිතමුකෝ අපිට හાર્ඩ්වෙයාර් එක ඇන ගන්න පුළුවන්. ඇන කිලෝ දෙකක් තියෙද්දි අපිට ඇලර්ට් එකක් එන්න ඕනේ. එතකොට අපිට තුන්වෙනි කිලෝ එක විකුණනකොට දෙවෙනි කිලෝ අපිට තව කිලෝ දෙකක් බැලන්ස් වෙන්න කියලා අපිට කැෂියර් ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඒක තමයි මෙතනින් දාගන්න. මේවා නම් ගොඩාක් අදාළ වෙන්නේ අපිට අවශ්‍ය නම් ප්‍රොඩක්ට් ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ගොඩක් තියෙන රෙස්ටොරන්ට් වලට වගේ නම් එහෙම දාගන්නවා. සමහර කට්ටිය දාන්නේ නැහැ. අවශ්‍ය නම් එහෙම දාගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් ඒවා නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය කට්ටියට අපි කියනවා ඒවා. මේ ටිකත් අපි අවශ්‍ය කට්ටියට විතරක් පැහැදිලි කරලා දෙනවා. ඒවා අපි සිස්ටම් එක දාගත්තට පස්සේ අපි කරන ට්‍රේනින් එකේදී අපි ඒවා පැහැදිලි කරලා දෙනවා. ඊළඟට මෙතන ටැක්ස් ෆලෝ කරනවා නම් මෙතන ටැක්ස් එක දාගන්න පුළුවන්. VAT එක 118 ඒවා අපිට වෙනම එන්ටර් කරන්න තියෙනවා. ප්‍රොඩක්ට් ටයිප් එක සිංගල්ද වේරියබල්ද කොම්බෝද කියලා මෙතන තියෙනවා ඔප්ෂන් තුනක්. මේ ඔප්ෂන් තුන ප්‍රධාන අනිවාර්යයෙන්ම මේක අපි දැනගන්න ඕන එකක්. නමුත් මම මෙතනදී ඒක කියලා දෙන්නේ අපි ඒක පර්චේසින් කරන කට්ටියට වෙනම කියලා දෙන්නම්. මෙතන ලොකු විස්තරයක් කරලා දෙනවා. මම දැනට මෙතන ප්‍රොඩක්ට් එකක් දාගන්න විදිහ විතරයි කියන්නේ. ඊළඟට මේකේ කොස්ට් එක දාගන්න පුළුවන්, සේල් ප්‍රයිස් එක දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඉන්ක්ලූඩින් ටැක්ස් එක තමයි අපි ටැක්ස් එකත් එක්ක තමයි ගොඩාක් පර්චේසින් කරන්න බඩු. අපි හිතමු මේක 100යි කියලා. සෙලින් ප්‍රයිස් එක ඔටෝ 125ක් වැටෙනවා. නමුත් අපිට අවශ්‍ය නම් ගාන වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. හරි. දැන් අපි කොස්ට් එකයි සේල් ප්‍රයිස් එක දාගත්තා. මෙතනදී අපිට තියෙනවා save and add opening stock, save and add another, save කියලා ඔප්ෂන් තුනක් තියෙනවා. අපිට මෙතනදී අපි මේ ප්‍රොඩක්ට් එක දාගන්න වෙලාවේදී අපි ගාව බඩු තියෙනවා නම් අපි ගාව අයිටම් ටිකක් තියෙනවා නම් ඒ ක්වොන්ටිටි අපි අපිට මෙතනදී ඇඩ් කරගන්න පුළුවන්. එතකොට සිස්ටම් එකට අයිටම් එකත් එක්කම අපි ගාව තියෙන ක්වොන්ටිටි එකත් ඇඩ් වෙනවා. නමුත් එහෙම අවශ්‍ය නැත්නම් save and add another කියන දුන්නොත් මේක save වෙලා ඔටෝ ආයේ මේ ડોකියුමන්ට් එකම එනවා ඉස්සරහට. අපිට ඒක ආයේ ෆිල් කරගෙන ඊළඟ අයිටම් එක දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් save කරලා නිකන් ඉන්නත් පුළුවන්. එතකොට අපිට save කරන්න ප්‍රොඩක්ට් ලිස්ට් එකට යනවා නිකන්. මම දැනට මේ ඕපනින් ස්ටොක් එක දාගන්න විදිහ කියලා දෙන්නම්. මෙතනදී තව වැඩක් තියෙනවා. අපි ගාව එකපාරක් අපි මේ විදිහට එන්ටර් කරපු අයිටම් එක ඇඩ් ඕපනින් ස්ටොක් කියන එක අපි දාගන්නේ පළවෙනි වතාවේදී විතරයි. දෙවෙනි තුන්වෙනි වතාවේදී අපි ස්ටොක් දාන්නේ නැහැ මෙතනදී මේ විදිහට. ඒකට අපි වෙනම පර්චේසින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. save and add opening stock එකට ගියාම මෙන්න වගේ quantity remaining කියලා එකක් තියෙනවා. එතන රෝ මේ සෙල් එකට අපි දා ගන්නවා. එතන quantity remaining අපි දුක් 50 කියලා 50 කියලා දා ගන්නවා. ඒක සෙල් කරනවා. හරි. දැන් අපි නිකම්ම list product list එකට එන්නේ. product list එකේ තියෙනවා අපි දාපු සීරම් විස්තර ටික. test product එක මොන location එකේද තියෙන්නේ, cost එක කීයද, selling price එක කීයද, current stock එක කීයද තියෙනවා, product type එක මොකක්ද, category එක අපි දාන තියෙන වැටෙන්නේ නැහැ, brand එක වැටෙනවා, SKU එක 35යි 32 කියලා ඒ auto generate වෙන SKU එක වැටෙනවා. ඒ විදිහට තමයි product එක දාගන්නේ අපි system එකට quantity එකත් එක දාගන්න පුළුවන්. එහෙම දාගන්න අනිවාර්ය කියලා නෑ, අපිට පස්සේ පර්සන් එක දාගන්නත් පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ.